75යි 95යි 76යි 86යි 92යි 81යි අම්බෝ කියවන්නේ කොහොමද මේ ස්පීඩ් එකට? වාර විභාග ලකුණු දාගෙන යන්න ආපු කට්ටිය 100යි යකෝ 100 විතරක් තියෙන 95යි 75යි 95යි 76යි 86යි 92යි 81යි 86යි 86යි 94යි 84යි 85යි 89යි 86 93 86 99 77 අම්බෝ කියවන්නේ කොහොමද මේ ස්පීඩ් එකට? කියන්න බලන්න ඉතින් ඔයාලගේ ලකුණු කොහොමද? කියන්න බලන්න මලිටි සසදි යනාර ගිය පාර ලකුණු 30ක් වගේ තමා මට තිබ්බේ. මේ පාර 80ක් වෙලා තියෙනවා. නියමයි. අතරම ගොඩක් සතුටුයි සර්ගේ ක්ලාස් එකත් අම්මා තමා හොයලා දුන්නේ මේ FB එකෙන් හොයලා. සර්ගේ ක්ලාස් එකට මම පෙබරවාරි මාසේ ඉඳන් තමා ආවේ. සර් ඉතින් කියලා දුන්න දේවල් නිසා තමයි මම මේ පාර වැඩි ලකුණු අරන් තිබ්බේ. මේ ප්‍රමිතියෙන් කරන්නේ නැති වුණාම දැන් එයාලා ඔන්ලයින් පන්ති කියලා යනවා. ගියාට පස්සේ මේ ප්‍රමිතිය නැහැ. ටියුට් හම්බෙන්නේ නැහැ. වීඩියෝ ක්වොලිටි එකක් නැහැ. මේ දේවල් නැති හින්දා ඔන්ලයින් ක්ලාස් කියන එක නිකන් ගණන් ගන්න නැති වෙලා තියෙනවා නේ. ඉස්කෝලේ වුණත් ඔන්ලයින් ක්ලාස් යනකොම අයියෝ ඉතින් මේ ගණන් පන්තියකට යන්නකෝ ඔන්ලයින් ක්ලාස් තේරෙනවද ඒ වගේ ප්‍රශ්න අහනවා. මට තේරෙනවා ඔන්ලයින් ක්ලාස් එකකින් කියන දේවල්. මොකද කිව්වොත් ෆිසිකල් ක්ලාස් ගියොත් කාලය ඉතුරු වෙන්නේ නැහැ ඉගෙන ගන්න. ඒ නිසා ඔන්ලයින් ක්ලාස් එක ලේසියි. ඇත්තටම ගොඩක් සතුටුයි ගෙදර අයටත් ඉස්සෙල්ලා හිටපු මට්ටමට වැඩිය දැන් ඇවිල්ලා තියෙන මට්ටම ගැන හිතද්දී යාළුවට ගොඩක් සතුටුයි මටත් සතුටුයි. සට ගොඩක් පිං සර්. උදාන් මොකද තත්ත්වය? සර් මම මේ ජූලි මාසේ තමයි ක්ලාස් එකට එන්න පටන් ගත්තේ. එතකොට පළවෙනි වාරය ඉවරයි. පළවෙනි වාරේ ලකුණු මගේ 19 ගණන් වල දැන් මේ 50ක් තියෙනවා සර්. මේ කියන්නේ මේ අර සිද්ද මාස දෙක තුනට මේ ලකුණු 50ක් හදා ගන්න පුළුවන් වුණා සර්. ටිකද මම 6 වසරේ ඉඳන් ෆිසිකල් ක්ලාස් එකේ ගියා. ඒ වුණාට ඒක ඉතරටම මට මේ වගේ කරගන්න බැරුණා සර්. ඒකයි මේ ඊට පස්සේ මම අර YouTube එකේ සර්විස් එකක් දෙකක් තමයි ක්ලාස් එකට වෙන්නේ. ඔය ෆිසිකල් ක්ලාස් එක සතියට පැය 4ක් වැඩ කරන්න පුළුවන් බෑනේ කරන්නේ නැහැ. අමාරුයි. දැන් ඔයා හිතන්න ඔයා 11 වසරට ගියාට පස්සේ පුතේ අපි පැය 10ක් වැඩ කරන්න ඕනේ. දැන් ඔයා හිතන්න දැන් අපි ප්‍රශ්න පත්‍ර වෙලාවට ලියවනවා, සාකච්ඡා කරනවා. ඊට පස්සේ මේ රිවිෂන් පන්තිය මේ පොත ගෙදරට එවලා මේක කෙටි ප්‍රශ්න සිපා ගන්න සාකච්ඡා කරනවා. එහෙම වැඩ කරන්න පුළුවන් ෆිසිකල් පන්තික පුළුවන් ද? අතරම පුළුවන් බෑනේ ප්‍රායෝගිකව බෑනේ. බෑ සර්. ඉතිරිකට ඉඳගෙන ඉන්නත් එපා වෙනවා. ඒ වයි යන්න ඕනේ එන්න ඕනේ. වියදමත් වැඩි ඒකින්ද ඔන්ලයින් ක්ලාස් තමයි මට නම් දැන් හොඳටම අල්ලගෙන. මෙහෙම ගියාසේ මෙහෙම වැඩ කරගෙන යන්න අනිවාර්යෙන් එකක් ගන්න පුළුවන්. ලංකාවට ඔන්ලයින් ගණිතය ඉංජිනේරු ඉෂාර මදුෂාන් 6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා සිංහල මාධ්‍ය ඉංග්‍රීසි මාධ්‍ය කියන ගණිතය ලේසිම විදියට කියලා දෙන ස්මාර්ට් ඔන්ලයින් ගණිත පන්තිය. පන්තියට සහභාගී වීමට දැන්ම පිවිසෙන්න www.isharmadushan.lk නැත්නම් තිරි දිස්වන දුරකථන අංකයට ඔබගේ නම ශ්‍රේණිය WhatsApp කරන්න. ඔබේ හීන ලස්සනට පාට කරන්න අපි සූදානම්.